ආයතන සිදු වෙනාට පුතේ ඔයගොල්ලෝ දන්නවා අපි 6 ශ්‍රේණියට අදාළව හැම සතියකටම ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරනවා. එතකොට මේ 6 ශ්‍රේණියට අදාළ පළවෙනි ප්‍රශ්න පත්‍රය තමයි අපි අද මේ සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. පුතේ මේක අපි හැම සතියකම යනවා. එතකොට ඔයගොල්ලෝ මේ වෙනකොට ප්‍රශ්න පත්‍රය කරලා ඇති. ඔයගොල්ලන්ට තියෙන්නේ මේ වීඩියෝ එක බලලා ඒ වැතින ඔයගොල්ලන්ගේ අඩුපාඩු ටික හදාගෙන වාර විභාග වලට හොඳින් සූදානම් වෙන්න තමයි මේක අපි කරන්නේ. ඒක තමයි මේක අපේ අරමුණ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ වැඩේ බොහොම ඵලදායීව කරගනී කියලා. රයිට්. මේ දින අපි පළවෙනි පේපර් එකේ පළවෙනි ප්‍රශ්නය පොඩි ගණනක් තියෙන්නේ අඩු කිරීමේ ගණනක් තියෙන්නේ 2001න් 99ක් අඩු කරන්න ඕනේ. පුතේ ওই පැත්තට තියාගෙන අඩු කරන්න යන්න එපා. ඔයගොල්ලෝ විශේෂයෙන්ම අපිට වර්ධින ওই පැත්තට තියාගෙන අඩු කරන්න බැරි නෑ පුළුවන්. නමුත් අපිට වර්ධින පුළුවන්. ඒ නිසා අපි මේක ලියද්දි මෙන්න මේ විදිහට ගාන පහළට ලියාගෙන අඩු කරනවා නම් තමයි හොඳ. ඔහොම පහළට ලියාගෙන අඩු කරන්න. ඒක ගොඩක් හොඳයි. ක්‍රම දාන්න විභාගෙදී හැම වෙලාවෙම මොකද ක්‍රම වලට උගලන්ට ලකුණු හම්බ වෙනවා. 1න් 9ක් අඩු කරන්න බෑ. 11න් 9ක් අඩු කරාම 2යි. ඒතර කලබල වෙන්න එපා. දැන් සමහර ළමයි හිතනවා මේ පැත්තෙන් ගන්න බෑනේ කියලා. නෑ. අපි ගත්තා එක දෙකම. අර ගත්තා 11 වුණා. 11න් 9ක් අඩු වුණාම 2යි කියලා ආවා. මෙයාට මෙහෙට දෙන්න විදිහක් නෑ. එයා මෙහෙන් ගන්නවා. මේ බිඳුවෙන් ගන්නවා. දැන් ඕගොල්ලෝ කියයි ඒ බිඳුවෙන් ගන්න බෑනේ කියලා. එච්චර හිතන්න එපා. ගන්න පුළුවන් කියලා හිතන්නකෝ. අපි මෙහෙන් ගන්නවා. ගත්තාම මෙයා 10ක් වෙනවා. හැබැයි 10න් ටිකක් අරෙන් දීපු නිසා දැන් මෙයා 9ක් වෙනවා. එකක් දුන්නානේ. 9න් 9ක් අඩු වුණාම බිඳුවයි කියලා. දැන් මෙයා එහා පැත්තට දෙන්න එපා. එයාට දෙන්න විදියක් නැහැනේ. එයා මේ දෙකේ ඉලක්කමෙන් එකක් මේ පැත්තට ගන්නවා. ගත්තාම එයා 10ක් වෙනවා. හැබැයි එකක් අර පැත්තට දුන්නා. දැන් 9ක් වුණා. 9න් අඩු වෙන කවුරුත් නැහැ. ඒ නිසා 9යි කියලා දාන්න. මෙතන දෙකේ ඉලක්කම තියෙන්නේ අපි එකක් එහා පැත්තට දුන්නා. ඒ නිසා එයාගේ එකෙන් බිඳුවක් අඩු කරාම 1යි කියලා එනවා. උත්තරේ ඉන්නේ 1902. උත්තරේ 1902 පරිණාම ප්‍රතිඋරණට ලකුණු දෙකක් දාගන්න ඕනේ. ලකුණු දාගන්න උරගලන්ට ඕගලගේ මට්ටම මැඩ ගන්න පුළුවන්. රයිට්. ඊට කියනවා සංඛ්‍යා නාමය ලියන්න කියලා කියනවා. ඒ කියන්නේ මේක වචනයෙන් ලියන්න කියලා කියන්නේ අපි දන්නවා සාමාන්‍ය සංඛ්‍යාවක් කියවන්න කලින් අපි ඒක සම්මත ක්‍රමයට ලියන් ඉන්න ඕනේ. ඒතකොට මේක සම්මත ක්‍රමයට ලියලා තියෙනවා. ලියන්නේ මෙහෙමයි. මම එකක් දන්නේ නැත්නම් කියා දෙන්නම්. අගිනම් ඉලක්කම් තුනේ තුනට වෙන් කර ගන්න ඕනේ. වෙන් කරලා මේක පොඩ්ඩක් ඈඩ් කරලා ලියන්න ඕනේ. ඕකේම ලියන්න දෙයක් නැහැ. උගන්නට පේනවා ඒක ලියලා තියෙනවා. හරිද? ඒ නිසා ඒක ගැටලුවක් නැහැ. ලියනවා නම් ලියන්නේ එහෙමයි. අගිනම් ඉලක්කම් තුනේ තුනට වෙන් කර ගන්න ඕනේ. දැන් මේ සංඛ්‍යාව කියවන්න කලින් ඕගලන්ට පැටලෙනවා නම් මේ එකේ කලාප වලට නමක් තියෙනවනේ. ඒ නම ලියා ගන්න. දැන් උදාහරණයකට මේකට අපි කියන්නේ ඒකක කලාපය. කොහොම ලියා ගන්න. මේ දහස් කලාපය. මේ තියෙන්නේ මිලියන කලාපය. ඔන්නෝම නම් තියෙනවා. හරිද? තව එකක් ආව නම් ඒක බිලියන කලාපය කියලා අපි හඳුන්වනවා. ඒතකොට මේක අපි කියවන්නේ මෙන්න මෙහෙමයි. මෙතනින් පටන් ගමු. සංඛ්‍යාව කියවන්න 43 මිලියන අපි සාමාන්‍යයෙන් 43 මිලියන කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ 43 මිලියන කියලා කියන්නේ 43 මිලියන මේ තියෙන 1000 අපි සාමාන්‍යයෙන් 1000 කියලා කියන්නේත් නැහැ 1000 දැන් කවුරු 1000 කියලා ලියද්දී ගැටලුවක් නැහැ නමුත් මෙහෙම ලියනවා තවත් හොඳයි ඈ 1000 ඒක කලාපයක් නැහැ 1000 කියලා ඒක කලාපයක් දෙන්නේ නැහැ ඒතකොට ඒක කලාපයක් නැති නිසා ඒක ලියන්න ඕනේ නැහැ ඒ නිසා අපි මේක ලියද්දී 1000 කියලා ඉවර කරන්නේ නැතුදී 1000 කියලා තමයි අපි ඉවර කරන්නේ 1000 කියලා අපි ඉවර කරන්නේ 1000 කොහොම මේ කියවන්නේ 43 මිලියන 1000 right ඒක හරියට කියවලා තියෙනවා නම් ලකුණු දෙකක් දාන්න මේ අපිට මුලදිම හම්බෙන පාඩම් නේ right පළවෙනි ප්‍රශ්න දෙක ඉවරයි ඒක උගලන්න බල්ලේගේ ලකුණු දාගන්න පුළුවන් right අපි ඊගාවට යනවා අපේ ප්‍රශ්නාංක 3 සහ 4 කියන ප්‍රශ්නාංක දෙකට යනවා 3 4 කියන ප්‍රශ්නාංක දෙකට යනවා right මේක කියනවා තුන්වෙනි ගානේ ඔබගේ අභ්‍යාස පොතේ වෘත්ත ඇඳීම සඳහා ඔබ යොදාගත් වස්තුන් දෙකක් නම් කරන්න කියලා කියනවා ඉතින් ඔයගොල්ලෝ වෘත්ත අඳින්න වෘත්ත පාඩමේදී අපි වෘත්තාකාර හැදාදින්න භාවිතා කර වස්තුන් දෙකක් අහන්නේ ඉතින් මේකට ගොඩක් දේවල් ලියන්න පුළුවන් නේද අපිට ලියන්න පුළුවන් බෝතල් මූඩි අපි භාවිතා කරා නේද බෝතල් මූඩි භාවිතා කරා ඊගාවට අපි භාවිතා කරා දමෙන් කියන්න පුළුවන් තව කටුවක් භාවිතා කරා නේද තව කටුව භාවිතා කරන්න පුළුවන් තව කටුවෙන් තමයි අපි ඇත්තටම වෘත්ත අඳින්නේ නමුත් අපි 6 ශ්‍රේණියේදී වෘත්ත පාඩමේදී බෝතල් මූඩි කාසි නේද කාසි ඔය වගේ දේවල් වලින් අපි වෘත්ත අඳින්න හැදීම සඳහා භාවිතා කරා
වලන්න වලනු භාවිතා කරන්න පුළුවන්. මේ CD තැටියක් භාවිතා කරන්න පුළුවන් වෘත්තාදින්න. දැන් මේකට උදාහරණයක් හැබැයි මෙව ලියන්න එපා පුතේ. ටයර් එක වගේ ලියන්න එපා. අභ්‍යාස පොතේ වෘත්තදින්නීමට අපිට ටයර් එකක් ගන්න බෑනේ. නේද? අභ්‍යාස පොතේ වෘත්තදින්න භාවිතා කරන්න පුළුවන් මේවා. බෝතල් මූඩි, කාසි, වලන්න CD තැටියක් වගේ ඒවා තමයි අපිට භාවිතා කරන්න පුළුවන් වෙන්නේ. හරි. ඊගාවට හතරවෙනි ගානේ කියනවා සංඛ්‍යාවක් දීලා මේක ඉලක්කමින් ලියන්න කියලා කියනවා. ඉතින් මේ වගේ සංඛ්‍යාවක් ඉලක්කමින් ලියන්න කියලා දුන්නාම වැදගත්ම දේ තමයි එයාගේ කලාපවල නම් යටින් පොඩ්ඩක් කියන්න ගන්න. මේ තියෙන කලාපවල නම් මේ බිලියන, මිලියන, දහස් කියන කලාප ටික තියෙනවා. පේනවද? බිලියන, මිලියන, දහස් කියන කලාප ටික තියෙනවා. එහෙමනම් පුතේ මෙයාව ඉලක්කමෙන් ලියනකොට අපි දන්නවා මේ කලාප ටික අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ මේ සංඛ්‍යාව. මේක පැන්සිලෙන් ලියාගත්තට කමක් නැහැ උනාට පැටලිනවා. මේ බිලියන කලාපය, මේ මිලියන කලාපය, මේ දහස් කලාපය, මේ එක කලාපය. ඔන්න කලාප හතර තියෙනවා. අනිවාර්යයෙන්ම ඔය කලාප දෙක. පටන් ගන්න බිලියන වලින් නම් මෙයාගේ ඇතුළේ අනිවාර්යයෙන් මේ කලාප හතර තියෙන්න ඕනේ. පටන් ගන්න මිලියන වලින් නම් මෙයාගේ අනිවාර්යයෙන්ම ඔන්න ඔය කලාප තුන තියෙනවා. පටන් ගන්න දහස් වලින් නම් එයාගා ඔන්න ඔය කලාප දෙක තියෙනවා. ඔය විදිහට ඒ කලාප ටික ලියා. දැන් මේ එක් එක් කලාපයකට දාන ඉලක්කම් ටික ලියන්න. දැන් අපිට පේනවා බිලියන කලාපෙ තියෙන්නේ 3. 3 කියන්නේ 3. අපිට 3 ලියන්න පුළුවන්. පළවෙනි කලාපේ හින්දා අපිට එක ඉලක්කමක් ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. ඉලක්කම් දෙකක් ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. පළවෙනි කලාපේ හින්දා. හැබැයි එතනින් එහා තියෙන හැම කලාපෙටම ඉලක්කම් 3ක් එන්න ඕන. කලාපයකට ඉලක්කම් 3ක් එන්න ඕන. සමහර ළමයි ඒක මෙයාට ඉස්සරහින් බිංදු දෙකක් දාලා පෙන්නනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක දැම්මත් එකයි නැතත් එකයි. ඒක ගැටලුවක් නැහැ. හරිද? ඒක ඕගොල්ලන්ගේ කැමැත්ත. ඒක ඕගොල්ලෝ තීරණය කරන්න දානවද නැද්ද කියලා. මිලියන කලාපේ ලියන්න පුළුවන් ළමයන් ඒකේ කියන ඉලක්කම දිහා බලන්න. මිලියන කලාපේ තියෙන්නේ 30. ඒක අපිට ලියන්න පුළුවන් 30 කියලා ලියලා ඉලක්කම් 3ක් එන්න ඕන නිසා ඉස්සරහට බිංදුව දැම්ම. ඊට දහස් කලාපෙන් 3 3 කියන්නේ 3. ඒකේ ඉලක්කම් 3ක් එන්න ඕන නිසා ඉස්සරහින් බිංදුව එකක් දැම්මා. අපිට පේනවා ඒක කලාපේ අන්තිම තියෙනවා 30. ඒකෙත් අපි 30 ලියලා ඉලක්කම් 3ක් එන්න ඕන නිසා බිංදුවක් දැම්මා. පුතේ මේ කලාපවල ඉලක්කම් 3 අනිවාර්යයි. පළවෙනි කලාපේ ඉලක්කම් 3ක් තිබ්බත් එකයි, දෙකක් තිබ්බත් එකයි, එකක් තිබ්බත් එකයි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මූලට වෙන කලාප. හරිද? ඔය විදිහට තමයි අපි ඔක ලියන්නේ. මේක හරියට ලියන පුතේ හරියට බලන්න මෙන්න මේ අතරමඟ මේ ඉස්සරහ බිංදුව දෙක නොතිබ්බට කමක් නැහැ. හැබැයි මේ අතරමඟ බිංදුව එකක් හරි නැත්නම් මේක සම්පූර්ණයෙන් වැරදි. හරිනම් ලකුණු දෙකයි. ඉස්සර ගන්න ලකුණු දෙකක් දාගන්න ඕගොල්ලෝ වස්තුන් දෙකක් ලියලා කියනවා නම් ලකුණු දෙකක් දාගන්න. right. ඊගාට කියනවා පස්වෙනි ගානේ 540 100න් ගුණ කරන්න කියලා. සංඛ්‍යාවක් 10න් 100න් 10න් ගුණ කරන්න හරිම ලේසි. 100න් ගුණ කරද්දී අපි කරන්නේ අදාළ සංඛ්‍යාව ලියනවා. ලියලා 100නේ 100 අගට බිංදු දෙකක් තියෙනවනේ. 100 අගට බිංදු දෙකක් තියෙනවා. මේ උත්තරය අගට බිංදු දෙකක් දාන්න. මේ උත්තරය අගට බිංදු දෙකක් දාන්න. ওই විදිහට අපිට මේක බොහොම ලේසියෙන් ගුණ කරන්න පුළුවන්. ඒක හරියි. තව ලකුණු දෙකක් දාගන්න. ඕක අර පහළට ලියාගෙන දඟලගෙන ගුණ කරන්න ඕනේ නැහැ. 10න් 100න් 1000න් ගුණ කරන්න බෙදන්න හරිම ලේසියි. උත්තරේ දිහා බලලා එකපාරටම උත්තරේ දාන්න පුළුවන්. හරිනේ? right. එතකොට ඔන්න දැන් ගණන් පහක් හදලා ඉවරයි. ගණන් පහක් හදලා ඉවරයි. අපි යනවා ඊගොඩ මේකේ 6 7 සහ 8 කියන ගණන් වලට තමයි අපි යන්නේ. 6 7 8 කියන ගණන් වලට යන්නේ. අපිට වෙනවා 6 වෙනි ගණන් ඇවිල්ලා තියෙන පුතේ කාලය කියන පාඩමෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒකේ කියනවා මේ පස්වරු 1 මිනිත්තු 15 තප්පර 26 තප්පරක් දීලා තියෙනවානේ. මේක ලියන්න කියලා කියනවා පුතේ අන්තර්ජාතික සම්මත ආකාරයට පැය 24 වේලාවෙන් ලියන්න කියලා කියනවා. පුතේ පැය 24 වේලාවෙන් ලියන්න කියලා ඒගොල්ලෝ කියන්නේ. හරි අපි ලියමු පැය 24 වේලාවෙන් මේක. ලියන්න මෙහෙමයි. මුලින්ම බලන්න මේක පස්වරු වේලාවක්. පස්වරු වේලාවක් නම් ළමයි වේලාව ලියනකොට ඒකේ පැය පැත්තට ඒ කියන්නේ මෙන්න මෙයාට මේ තියෙන පැය පැත්ත මේ තියෙන පැය පැත්ත මෙයාට 12ක් එකතු වෙනවා. පස්වරු වේලාවක් ලියන්න. පෙරවරු වේලාවක් නම් අපිට එහෙම ලියන්න බෑ. උතර මෙයා ලියද්දී මුලට මුකුත් දාන්නේ නැහැ. පෙරවරු පස්වරු දාන්නේ නැහැ. සම්මත ආකාරයට ලියද්දී කෙලිම දානවා 13යි 32ක්. හරිද? අපි සාමාන්‍යයෙන් 32ක් දානවා 15යි ඒ මිනිත්තු ඉලක්කම් දෙකකින් එන්න ඕනේ. ඒක තියෙනවා. තප්පර පැත්තක් තියෙනවා 26යි. මේ අර ඔයගොල්ලන්ගේ අර මේ ඔයගොල්ලන්ගේ තියෙනවා ස්මාර්ට් වොච් කියයි නේද? නැත්නම් අර ස්ටොප් වොච් කියයි. නේද? ඔය තියෙන ඉලක්කම් වලට ඔල්ලෝසු ඒ වෙත් වෙලාවට එන්නේ ඔහොමනේ. අන්න ඒ විදිහට ලියන්න තියෙනවා. 13යි 15යි 26යි. උත්තරේ හරින ලකුණු දෙකයි. ඉස්සරහට පෙරවරු හෝ පස්වරු කියලා ලියන්න තිබුත් ලකුණු හම්බෙන්නේ නැහැ. ඒ නිසා ඒවා ලියන්න යන්න එපා. ওই විදිහටම සාමාන්‍ය ආකාරයට ලියන්න තියෙන්නේ. හරි. ඊගාව ගානේ සංඛ්‍යා රේඛාවේ බිඳුවේ පටන් අරගෙන
වම් පසල කියන්නේ පුතේ ඔයගොල්ලන්ගේ වම් අත පැත්ත මේ පැත්ත. ඒ කියන්නේ මෙන්න මේ පැත්තට. බිඳුවෙන් පටන් ගත්තාම සංඛ්‍යා රේඛාව ඒගොල්ලෝ අහන්නේ මේ පැත්තට තියෙන සංඛ්‍යා හඳුන්වන නම. අපි දන්නවා සංඛ්‍යා රේඛාවේ වම් පැත්තට මේ පැත්තට ඉන්නේ පුතේ මොන සංඛ්‍යාවද? ඍණ සංඛ්‍යාවයි. ඍණ සංඛ්‍යාවයි. ඒවා ඍණ නිකිල ලෙසද දකුණු පැත්තට. මේ පැත්තට යනකොට අපිට හම්බෙන සංඛ්‍යා අපි හඳුන්වනවා පුතේ ධන නිකිල ලෙසද හඳුන්වනවා. වම් පසට ඇති පූර්ණ සංඛ්‍යා ඍණ නිකිල ලෙසත් දකුණු පසට ඇති සංඛ්‍යා ධන නිකිල ලෙසත් අපි හඳුන්වනවා. right. ඒකට එක ගානේ ලකුණු දෙකක් උගලන්ට හම්බෙනවා. ඊගාට අහනවා පහත දී ඇති කෝණ වර්ග නම් කරන්න කියලා කියනවා. පුතේ මේ තියෙන්නේ නේද? මේ බලන්න මේ කෝණ මෙන්න මේ තනි සරල රේඛාවක් විදිහට තියෙන්නේ. අපිට මේක බැලිමිට පෙන්නු මෙන්න මේ වගේ කෝණ මෙහෙම කෝණයක්. අපි ඔය කෝණට කියනවා මේ සරල කෝණයක් කියලා කියනවා. මේක සරල කෝණයක්. මේක සරල කෝණ. සරල කෝණ. හරිද? ඊගාට ඒකට එක ලකුණයි. ඊගාට දෙන කෝණයක් ඔයගලන්ට පේනවා මෙන්න මේ වගේ ටිකක් විශාල කෝණයක් තියෙනවා. ඇත්තටම මෙයා සරල කෝණට වඩා වැඩි. අපි මේ වගේ කෝණවලට කියනවා අපි පරාවර්ත කෝණ. මේ කෝණට අපි කියනවා පරාවර්ත කෝණ කියලා කියනවා. පරාවර්ත කෝණ. එතකොට ඔන්න කෝණ වර්ග දෙක එකක් සරල කෝණ අනිත් එක පරාවර්ත කෝණ. එක ගානේ ලකුණු දෙකක් අපිට හම්බ වෙනවා. එක ගානේ ලකුණු දෙකක් හම්බ වෙනවා. right. දැන් අපි ප්‍රශ්න 8ක් සාකච්ඡා කළා අවසන්. මෙන්න අපේ 9 10 සහ 11 කියන ගණන් තුන ලේසි නේද? අමාරු පේපර් ගන්න නෙවෙයි. ගොඩක් ලේසි පේපර් එකක්. මේවට ලියා ගන්න පුළුවන් ඉන්නෝනේ ඕගොල්ලන්ට මේ වෙද්දි. 9 වෙනි ප්‍රශ්නය අනුව වෘත්තාකාර ආස්තරයක් සමාන කොටස් දෙකකට බෙදෙනසේ නැමූ විට ලැබෙන නැමුම් රේඛා කැපෙන තැන සිට වෘත්තයේ ධාරයට ඇති දුර විවිධ වේ සහ සමාන වේ කියලා කියනවා. මොකද්ද මේ කියන්නේ? මේ කියන්නේ මෙහෙම දෙයක්. අපි වෘත්තාකාර ආස්තරයක් මෙහෙම ගමුකෝ. මෙහෙම ගමුකෝ වෘත්තාකාර ආස්තරයක්. මම උක බෙදනවා පුතේ සමාන කොටස් දෙකකට බෙදෙනසේ නැමෙනවා. හරිද? ඒ කියන්නේ අපි දුම් නැවුවාම මෙන්න මේ නැවුම් රේඛාව මම කළු පාට නැන්නේ ඈ. කොහොම නම? මම තව පාරක් කොහොම නම? මම තව පාරක් කොහොම නම? කොහොම නැවුවාම අපිට නැවුම් රේඛාවට කොහොම එනවා? ඕන්න ඔහොම එනවා. හරිද? නැමුම් රේඛාවට. ඔය මම කළු පෑනෙන් ඇඳපු පුතේ නැමුම් රේඛාවට ඈ. එතකොට පුතේ දැන් මේ නැමුම් රේඛා ඇඳහම ඒගොල්ලෝ කියනවා නැමුම් රේඛා කැපෙන තැන. ඒ නැමුම් බලන්න නැමුම් රේඛා ටික කැපෙන්නේ මෙන්න මෙතන නේද කියලා. මෙන්න මෙතන තමයි නැමුම් රේඛාවට කැපෙන්නේ. ඔතෙන්ට පුතේ අපි කියනවා නමක් මතක තියාගන්න. ඔක තමයි ඇත්තටම රූපේ හරි වැද වෙන්නේ. ඔතෙන්ට අපි කියනවා නමක් පුතේ කේන්ද්‍රය කියලා කියනවා. කේන්ද්‍රය. මේක අහලා නැහැ. නම අහලා නැහැ. හරිද? මේක නම අහලා නැහැ. නමුත් මතක තියාගන්න කේන්ද්‍රය කියලා කියනවා. ඒතර මේගොල්ලෝ අහන්නේ මේ නැමුම් රේඛා කැපෙන තැන සිට. ඒ කියන්නේ කේන්ද්‍රයේ සිට වෘත්තයේ ධාරයට ඇති දුර විවිධද සමානද කියලා අහන්නේ. මේක ඔයගොල්ලෝ උන්න පරීක්ෂණයකින් බලන්න. ඊතර නමල කරලා බලන්න පුළුවන් නේ. හරි මැදනේ මේ තියෙන්නේ. හරි මැද කියලා කියන්නේ මෙතන ඉඳන් මේ ධාර වලට තියෙන දුර මේ ඕන පැත්තකට සමානයි. ඒ කියන්නේ මේ දුරවලුතේ ඕන පැත්තකට සමානයි. ඕන පැත්තකට සමානයි. හරිද? හරි මැදනේ මේ. ඒකනේ අපි හරි මැද කියන්නේ. ඒ නිසා මේකට උත්තරය වෙන්නේ සමාන වේ කියන එක තමයි උත්තරේ වෙන්නේ. මේ ඉඩක් ගැහුවත් හරි. එහෙම නැත්නම් යටින් සමාන වේ කියලා උත්තරේ ලිව්වත් හරි. එතන කියන්නේ එකක් ගහනද මොකද්ද කියලා එකක් ගැහුවත් ප්‍රශ්නයක් නෑ ලකුණු හම්බ වෙනවා. හරිද? ඔය හරි මැදට කියන නම තමයි කේන්ද්‍රය. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ඒ අවශ්‍ය දේවල් උගුරු ප්‍රශ්න පැත්තේ ලියාගන්න. හරිද? right. ඊගා ප්‍රශ්නේ අහනවා උතුර සහ බස්නාහිර අපි දන්නා ප්‍රධාන දිශා හතරක් තියෙනවා නේද? උතුර තියෙන්නේ මෙහෙ, බස්නාහිර තියෙන්නේ මෙන්න මෙහෙ. මේ දෙන්න අතර ඇති දිශාව වහනවා. ඒ කියන්නේ මෙන්න මේ දිශාව අමතක නම් බලන්න. පුල් ඊළඟ නැවෙන් කිහින් ධම්මි නිදිද බලා වරෙන් මෙතන ව එන්නේ. ව කියලා කියන්නේ මොකක්ද දිශාව පුතේ? වායම්බ දිශාවෙන්. වායම්බ දිශාවෙන්. උත්තරේ වායම්බ හරිනම් ලකුණු දෙකයි. මෙතෙන්ට ඉර හරියට ඇඳලා ලකුණු දෙකයි ඈ. ඊළඟට කියනවා අඹ ගෙඩි දෙකක මිල රුපියල් 30ක් නු. අඹ ගෙඩි 12ක මිල අහනවා. මෙතන හදන ක්‍රම දෙකක් තියෙනවා. අඹ ගෙඩි දෙකක් රුපියල් 30යි නම් 12ක් හොයන්නේ. පුතේ දෙක 6න් ගුණ කරාම 12 එනවනේ අඹ ගෙඩි දෙක 6න් ගුණ කරාම. දෙකේ ගොඩවල් 6ක් නේ. එහෙනම් මම කෙලින්ම 30 6න් ගුණ කරනවා. කොහොම හදන්නත් පුළුවන්. රුපියල් 180යි කියලා. එහෙම නැත්නම් ඔය මේ මම ගත්තේ අඹ ගෙඩි දෙකක් 30යි නම් 12ක් හැදෙන්නේ දෙකේ ගොඩවල් 6කින්. එහෙනම් කෙලින්ම 6න් ගුණ කරලා ගන්න. හරිද? අපේ ළමයි මේ කලබලෙට 30 12න් ගුණ කරාද දන්නේ නැහැ. එහෙමනම් වැරදි. 30 12න් ගුණ කරොත් වැරදි. ඇයි? මේ දින අඹ ගෙඩි දෙකක මිල ඈ. තොරා 12න් ගුණ කරොත් අඹ ගෙඩි 24ක් එනවා. හරිද? අපි ගන්නේ අඹ ගෙඩි 12ක් නේ. තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි අපි හොයාගන්නවා එක අඹ ගෙඩියක මිල. 32කින් මෙතන 15. එක අඹ ගෙඩියක මිල හොයලා ඒක 12න් ගුණ කරත් හරි. ඒක ගුණ කරනවා මොකද? ඒත් ප්‍රශ්නයක් නැහැ.
ඒකත් හරි. මේක 12න් ගුණ කරද්දී 15 මුලින්ම 2කින් ගුණ කරනවා ළමයි. 15 2කින් ගුණ කරනවා. 15 2කින් ගුණ කරාම අපිට එනවා 30යි කියලා එනවා. නේද? ඒක මම මෙතන ලියා ගන්නම් 30යි කියලා. ඊගර අපි 15 1කින් ගුණ කරනවා. ඒක අපි ලියා ගන්නවා 15යි කියලා. කොටුවක් ඇරලා ලියා ගන්න. මෙතෙන් උනම් බිංදුව දාන්න පුළුවන්. නැත්නම් පදයක් දාන්නත් පුළුවන්. මේක දැන් එකතු කරලා බලන්න. ඒත් අර උත්තරේ එනවා. එකම උත්තරේ එන්නේ. නමුත් මම හදන ක්‍රම දෙකක් ඕගලන්ට කියන්නම්. හරිද? මේ ඕන ක්‍රමයක් හරි. මෙතනදී පුතේ මේ මොනවා හෝ ක්‍රමයට එක ලකුණක් දානවා. දැන් ඕගොල්ලෝ කොහේ හරි අතර උත්තරේ විතරයි නම් ගෙනාවේ. ඕගලන්ට හම්බෙන්නේ එක ලකුණක්. හරිද? උත්තරේට එක ලකුණක් දෙන්න. කොහොමයි ලකුණු හම්බෙන්නේ? ක්‍රමයට එකයි උත්තරේට එකයි. ඕගොල්ලෝ කොහේ හරි වෙන තැනක අල්ලක හරි ඩෙස් එකක හරි වෙන කොලයක හරි අදලා උත්තරේ විතර නම් දැන් මේ එක ලකුණයි හම්බෙන්නේ. ඒකයි අපි කියන්නේ දැන් ගණන් හදනකොට මෙතනමයි හදන්න ඕනේ. වෙන වෙන තැන් වල හදන්නේ නැහැ. එතකොට ඕගලන්ට ලකුණු නැති වෙන්න පුළුවන්. උත්තරේ හරි ගියත් මේ ලකුණු නැති වෙන්න පුළුවන්. හරිද? උත්තරේ හරි ගියත් ලකුණු නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඒව ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. දැන් අපි ප්‍රශ්න 11ක් ඉවරයි. දැන් අපි යනවා මෙහෙම 12 වෙනි ගානට. ඉතින් 12 වෙනි ගානේ අපිට කියනවා 12 වෙනි ගානේ අපිට කියනවා මෙන්න මෙහෙම කතාවක්. 10 ගුණාකාරයට වට යන්න කියලා කියනවා. මුලින්ම දීලා තියෙනවා පුතේ 85. සාමාන්‍ය සංඛ්‍යාවක් 10 ගුණාකාරයට වට යද්දි වෙන්නේ මෙන්න මේ අග ඉලක්කම වෙනුවට පුතේ අපි බිංදුවක් දානවා. මතක තියාගන්න මේ අග ඉලක්කම 5 හෝ 5ට වැඩි නම්. ඒ කියන්නේ 5 6 7 8 9 වෙනවා. 5 හෝ 5ට වැඩි නම් ඈ. ඒ කියන්නේ 5 6 7 8 9 වෙනවා නම් කලින් ඉලක්කමට පුතේ අපි එකක් එකතු කරන්න ඕනේ. කලින් ඉලක්කමට අපි එකක් එකතු කරන්න ඕනේ. ඒක උගලන්න පේනවා මූ 5 හෝ 5ට වඩා වැඩි නෙමෙයි 5නේ තියෙන්නේ. එහෙනම් කලින් ඉලක්කමට එකක් එකතු කරාම 9 වෙනවා. ඒ කියන්නේ ඉතින් උත්තරේ 90යි කියලා එනවා. උත්තරේනේ 90. ඊගාව ගානේ ළමයි ඒගොල්ලෝ කියන්නේ 43. එතරම් මම කරන්නේ අග ඉලක්කම වෙනුවට බිංදුව දානවා. අන්න යා 5ට අඩුයි. අන්න යා 5ට අඩුයි. මං කව 5ට වැඩි නම් එකක් එකතු කරන්න කියලා. 5ට අඩු නම් ඒ ඉලක්කම එලෙසම තියෙනවා. ඒක එක ගානේ පුතේ ලකුණු දෙකක් හම්බෙනවා. ලකුණු දෙකක් හම්බෙනවා. බලන්න ඉවහර්ද කියලා. අපි යමු ඊගාව ගන්නට. මං කියවාගේ බොහොම ලේසි පේපර් එකක් නේද? අමාරු නෑ. වැඩි ගොඩදා ගන්න පුළුවන් පේපර් එකක්. රයිට් මෙතන 13 14 15 16 කියන ප්‍රශ්න ටික අපි ගන්න කතා කරන්න යන්නේ. පුතේ ඒක අහනවා 13 වෙනි ගානේ මෙන්න මෙහෙම කතන්දරයක්. 13 වෙනි ගානේ කියනවා විශාල වූ කුඩා ලකුණු යොදා මේක සංසන්දනයේ මේ සංසන්දනයේ කිරීමක් තියෙන්නේ. පළවෙනි සංඛ්‍යා දෙක තියෙන්නේ ඍණ 5කුයි ලකුණක් දාලා නැහැ කියලා කියන්නේ මුගේ ලකුණ වෙන්නේ ධන ඈ. කියන්නේ ඍණ 5කුයි ධන 5කුයි ගැන මේගොල්ලෝ අහනවා. ඔක ඔය නිකිල ඔයගලන්ට පැටලෙනවා ඔයගොල්ලෝ මෙන්න මෙහෙම හිතා ගන්න. මේ ඉන්නේ මිනිස්සු දෙන්නේ කියලා හිතන්නකෝ. ඍණ කියන්නේ ණය තියෙන මිනිස්සෙ. ධන කියන්නේ සල්ලි දින මිනිස්සෙ. ඒතර මේ ඍණ 5ක් කියලා කියන්නේ මේ මිනිස්සයා 5ක් ණයයි. ධන 5යි කියලා කියන්නේ මේ මිනිස්සයා ගාව රුපියල් 5ක් තියෙනවා. මෙයා 5ක් ණය මිනිස්සෙක්, මෙයා අතේ රුපියල් 5ක් තියෙන මිනිස්සෙක්. එතකොට අපි බලන්නේ මේ දෙන්නා වැඩිම සල්ලිකාරයා කවුද කියන එක. එයා තමයි වැඩි. එච්චරයි බලන්න. පැටලෙනවා නං ඈ. ඍණ කියන්නේ ණයකාරයෙක්, ධන කියන්නේ අතේ සල්ලි තියෙන මිනිස්සෙක්. මේ ණය 5ක් තියෙන මිනිස්සෙක්, මේ අතේ රුපියල් 5ක් තියෙන මිනිස්සෙක්. එහෙනම් මෙයා වැඩි. ලකුණ දාන්න කට ඒ පැත්තට ඇරෙන්න තමයි දාන්නේ. වැඩි පැත්තට ඇරෙන්න තමයි දාන්නේ. කට වැඩි පැත්තට ඇරෙන්න. මෙතන මේ ඉන්නේ ණයත් නැති සල්ලිත් නැති මිනිස්සේ යන්න එයා ගාව ණයත් නැහැ සල්ලිත් නැහැ බින්දු. මේ තියෙන්නේ ණය 3ක් තියෙන මිනිස්සේ. අපි දන්නවා ණය 3ක් ණය වෙනවට වඩා ණයත් නැතු සල්ලිත් නැතු ඉන්න එක නෑ හොඳ නේද? එහෙනම් එතනින් වඩා විශාල වෙන්නේ මෙන්න මේ. ඒකේ එක ලකුණු ගානේ ලකුණු දෙකක් තිබෙනවා. ඊගාඩහනවා 43 6න් බෙදුවහම මේ ලබ්ධිය සහ ශේෂය කියලා අහනවා. වචන වලට බය වෙන්න එපා. ලබ්ධිය කියන්නේ බෙදුවහම එන උත්තරේ. මේ බෙදුවාම එන්නේ 7යි. හරිද? 7 වරක් 6 42යි ඉතුරු එකයිනේ. ඒතර ලබ්ධිය කියන්නේ බෙදුවාම එන උත්තරේ 7. ශේෂය කියන්නේ ඉතුරු වෙන ගාන එක. පටලවා ගන්න එපා. ශේෂය කියන්නේ ඉතිරි ටික. අපි දන්නවනේ කොහොමද? ශේෂ වූ කියලා කියන්නේ ඉතිරි වෙච්ච ඒවා කියන එක. ඒතර ශේෂය 1යි. ලබ්ධිය වෙන්නේ 7යි. ඒකටත් එක ලකුණු ගානේ ඕගලන්ට ලකුණු දෙකක් හම්බෙනවා. 15 අහනවා පන්ති කාමරයේ ඍජු කෝණ දැකිය හැඩය දැකිය හැකි ස්ථාන දෙකක්. අපිට වැඩිපුරම හම්බෙන හැඩය තමයි ඍජු කෝණ කියලා කියන්නේ පුතේ. පන්ති කාමරයේ තියෙනවා බිත්ති දෙකක් අතර. ඒතකොට බිත්තිය සහ ගෙබිම අතර. බිත්ති දෙකක් අතර. බිත්තිය සහ ගෙබිම අතර. එක්ක මේසයක මුල්ල නේද? පොතක මුල්ල. මේසයක මුල්ල පොතක මුල්ල. කළු කෑල්ලේ මුල්ල නේද? ඔය වගේ ඕන තරම් උදාහරණ තියෙනවා. අපිට වැඩිපුරම දකින්න තියෙන කෝණය තමයි ඍජු කෝණය. ඉතින් ඔය වගේ
ඕගොල්ලන්ගේ උදාහරණ දෙකක් කියලා තියෙනවා නම් නිවැරදි උදාහරණ දෙකක් තියෙනවා නම් හැබැයි මේක අහන්නේ ස්ථාන දෙකක් කියලා. ඒ නිසා අපිට පොතක මුල බිත්ති දෙකක් අතර ඒ වගේ ඒවා ලියන්න පුළුවන් බිත්ති. හරිද? එහෙම ලියන්න පුළුවන්. හරිද? ගැටුවක් නැහැ නේ. රයිට්. ලකුණු දෙකක් හම්බ වෙනවා. ඊගාවට අහනවා මෙන්න මේ ඉලක්කම් හතරම භාවිතා කරන ලිවිය හැකි කුඩාම සංඛ්‍යාව කොහොමද කියලා. මම හිතන්නේ මේක ඔයගොල්ලන්ට ශිෂ්‍යත්වයෙන් පොඩක් කතා කරපු කොටසක්. දැන් කුඩාම සංඛ්‍යාව ලියද්දී සාමාන්‍ය පටන් ගන්න ඕනේ කුඩාම ඉලක්කම. මෙතන තියෙන කුඩාම ඉලක්කම බිඳුවනේ. ඒ බිඳුවෙන් පටන් ගත්තොත් මේක ඉලක්කම් හතරක සංඛ්‍යාවක් වෙන්නේ නැහැ. අන්න ඒ අවුල තියෙනවා. දැන් මෙතන එක වගේ තිබ්බනම් අපිට ලස්සන එකෙන් පටන් ගන්න තිබ්බා. එහෙනම් අපිට 1 2 3 6 දාලා ලස්සන සංඛ්‍යාව ලියන්න තිබ්බා. හැබැයි දැන් මෙයා පටන් ගන්නේ බිඳුවෙන්නේ. ඒ නිසා අපි බිඳුවෙන් පටන් ගන්නකොට බිඳුව අපිට ගන්න බෑ මුලට. දෙවණියට ගන්න පුළුවන් මුලට ගන්න බෑ. එහෙනම් ඒ වගේ නේද මට සිද්ධ වෙනවා අපි බිඳුව වෙනුවට අපිට තියෙන ඊළඟ සංඛ්‍යාව ගන්න. ළමයි බිඳුව වෙනුවට අපිට හම්බෙන සංඛ්‍යාව වෙන්නේ මෙතන කුඩාම සංඛ්‍යාව වෙන්නේ ඔයගොල්ලෝ පේනවා 2. එහෙනම් මම මෙයාගේ 2 ඉලක්කමෙන් පටන් ගන්නවා. ඊගාවට කුඩා එක්කෙනා ලියන්න කලින් දැන් බිඳුව ලියනවා. දැන් බිඳුව ලියන්න පුළුවන්. දැන් පුළුවන් ඈ. මුලින්ම ලියන්න බෑ. ලියන්න බැරි නිසා මම 2 ඉලක්කම ලියුවා. ඊගාට මම බිඳුව ලියනවා. දැන් ඊගාට 3 ලියනවා. ඊගාට 6. උත්තරේ 2036. උත්තරේ වෙන්නේ 2036. ඒතකොට ඒක හරිනම් ලකුණු දෙකක් හම් වෙනවා. බිඳුව මුල දාන්න බැරි හේතුව මම කිව්වා. බිඳුව මුල දාන්න බැරි නිසා මම ඊළඟට තියෙන ඉලක්කම 2 ඉලක්කම දැම්මා. ඊට පස්සේ බිඳුව ලියලා ඊගාට 3 සහ 6 කියන ඉලක්කම් දෙක ලියනවා. right. අපි දැන් ප්‍රශ්න 16ක් කතා කරලා ඉවරයි. ලකුණු දාගෙන ඇවිල්ලා තියෙනවා. නේද? අපි දැන් යන්න හදන්නේ පුතේ ඊගාවට 17 18 සහ 19 කියන ප්‍රශ්න ටිකට අපි යන්න හදන්නේ. 17 18 19 සහ 20 කියන ප්‍රශ්න ටිකට අපි යන්න හදන්නේ. 17 වෙනි ගානේ කියනවා මෙන්න මෙහෙම. 17 වෙනි ගානේ කියනවා 84508 සංඛ්‍යාවේ 8 ඉලක්කම වලින් දක්වන අගයන් මොනවද කියලා අහනවා. මෙතන 8 ඉලක්කම් දෙකක් කියනවා නේද? ඒකයි මේ අගයන් කියලා අහන්නේ ඒකනේ. අගයන් කියලා අහන්නේ ඒකයි. 8 ඉලක්කම් දෙකක් කියන නිසා. එතකොට අපි කරන්නේ මෙහෙමයි. 84500 සංඛ්‍යාවේ 8 ඉලක්කම් වලින් දක්වන අගයන් මොනවද කියලා අහුවාම 8 ඉලක්කම් දැන් දෙකක තියෙනවා. මේ බලන්න මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. මෙයා ඉන්නේ එක ස්ථානෙ මම සංඛ්‍යාව ලියන්නම් කොන්නම් ඔහොම. හරිද? මේ අපි ස්ථානීය කියන ක්‍රියාගමක. ඒකට මෙයාගේ ඉන්නේ 508 නේ. මේ පිටේ මේ යට ඉන්නේ එකේ ඒවා. මේ 10 ඒවා 100 ඒවා 10 ඒවා මේ තියෙන පිටේ 10000. මේ තියෙන්නේ 10000. ඒකට නිරූපිත අගයන් ලියද්දී පළවෙනි 8 ඉලක්කමේ නිරූපිත අගය වෙන්නේ 8යි. හරිද? එකක් 8. අනිත් එක 10000 වටක් කියලා කියන්නේ උගේ නිරූපිත අගයනවා 80000. මේ උත්තර දෙක මාර්ගලා තිබ්බත් කමක් නැහැ නේද? හරිද? කොහොම හරි උත්තර දෙක තියෙනවා. එක ස්ථානයේ වටක් එකේ වටක් කියන්නේ 8යි. 10000 වටක් කියලා කියන්නේ කෙලින්ම 80000යි කියලා. ඔය විදිහට අපිට මේ උත්තර දෙක ලියන්න පුළුවන්. මේකෙත් එක උත්තරයකට එක ලකුණු ගන්න විදිහේ ලකුණු දෙකක් ඕකට හම්බ වෙනවා. ඊගාවට අහනවා එකක පෑන් 32 බැගින් ඇති පෙට්ටි 12ක ඇති පෑන් 6 දිනක අතර සංසේ බෙදූ විට එක් අයෙකුට ලැබෙන පෑන් ගාන කීයද කියලා අහනවා. ඔන්න ක්‍රම ලියන්න ඕනේ. පරිස්සමෙන් කියවමුකෝ. එකක පෑන් 32 බැගින් ඇති පෙට්ටි 12ක්. බලන්න. එකක පෑන් 32 ගානේ පෙට්ටි 12ක් තියෙනවා. පුතේ පෙට්ටි 12ම කියන එකක 32ක් තියෙනවා. පෙට්ටි 12ක් නේ අහන්නේ. අපි මේක 12ෙන් ගුණ කරමු. ගුණ කරන හැටි මොකද දන්නවා? මුලින්ම 32 මෙන්න මේ දෙකේ ඉලක්කමෙන් ගුණ කරනවා. ඒතකොට එනවා 64ක්. ඒක මෙතන ලියා ගන්න. ඊගාට 32 ගුණ කරනවා පුතේ එකෙන්. ඒ ගුණ කරාම එනවා පුතේ 32ක්. ඒක මෙතන ලියා ගන්න කොටුවක් කැරලා ඉලක්කම නැත්නම් බිංදුවක් දා ගන්න. එකතු කරාම අපිට එනවා පුතේ 384ක්. දැන් මම ලියපු එක නම් මේකෙන් පල්ලෙහාට ගියා. මම ටිකක් ලොකුවට ලියන්න. ඔයගොල්ලන්ට පේනවා. ඕගොල්ලෝ ඉරෙන් පල්ලෙහාට එන්න තියෙන මේ තියෙන ඉඩේ හදන්න ඉඩ ඇති ඈ. මම ටිකක් අර ලොකුවට ලියපු නිසා තමයි මේක පොඩ්ඩක් පල්ලෙහාට අවිලා තියෙන්නේ. හරිද? එතකොට ඔක්කොම පෑන් තියෙනවා 384ක්. පුතේ 384 කියන උත්තරයට අවිලා තියෙනවා ඕගොල්ලන්ට එක ලකුණක් හම්බ වෙනවා. ක්‍රමයට ඈ 384 තියෙනවනේ එක ලකුණක් කියනවා. දැන් කියනවා ඒකේ පෑන් ටික 6 දෙනෙකු අතර සමසේ බෙදනවලු. වචනෙම දිනවා බෙදනවලු. බෙදූ විට. එහෙනම් මම දැන් මොකද කරන්න ඕනේ? මම 384 පුතේ 6ෙන් බෙදන්න ඕනේ. 3ට නෑනේ 38ට 6 6යි 36යි කියලානවනේ දෙකක් ඉතුරු 24ට 6 4යි 4 වරක් 6 24යි ඉතුරු නෑ පුතේ බෙදුවාම අවසාන උත්තරය එනවා ළමයි 64යි කියලා පුතේ අන්තිම උත්තරේ දාලා ටිකක් පේන්න ටිකක් ඉලකුත් ගහලා තියන්න මොකද මෙතන ඉලක්කම් වර්ග ගොඩක් තියෙනවනේ උගලන්ට පේනවනේ ඒක ලස්සන උත්තරේ හොයුවා ඊපස්සේ මහන්සිලා හොයපු උත්තරේ
උත්තරේට ගොඩක් ඉරක් ඇඳලා එහෙම තියන්න. උත්තරේ වෙන්නේ 64යි. අන්තිම උත්තරේට උකන්ට තව ලකුණක් හම්බ right 19 අහනවා ඍණ 5 සහ ධන 1 අතර ඇති සියලුම නිකල ලියන්න කියලා. පුතේ මේ අතර කියලා කිව්වොත් අර ඔයගොල්ලෝ සින්දුකුත් දන්නවනේ නේද? තෙක් කිව්වොත් මුල අග දක්වා ගන්නේ නෑ අග අතර කිව්වොත් ඉන් අනේ ගන්නෙම නෑ මුල අග කියලා නේ. සින්දුව මතකයිනේ. එතකොට මේ අතර කියලා ආවොත් අපි මුල තියෙන අගේ ගන්නෙත් නෑ අග තියෙන අගේ ගන්නෙත් නෑ. මේ ගන්න හදන කලින් ඔන්න පොඩි සංඛ්‍යා රේඛාවක් ඔකුලන්න ගන්න. ඒතර ලේසිය ඔකුලන්න පොඩ්ඩක්. පැටලෙනවා නම් පොඩි සංඛ්‍යා රේඛාවක් ඇඳ ගන්න. හරිද? ඒ කියන්නේ සංඛ්‍යා රේඛාව අඳින්න ඕනේ ධන පැත්තට එකක් වෙනකම් ඕන නම් ඇඳ ගන්න. මේක ඇඳේ නෑ කියලා ප්‍රශ්නයක් නෑ. හරිද? මෙහෙට ධනනේ. මෙහෙට ඍණනේ. මේක ඇඳගත්තොත් ලේසි. ඒකයි මම කිව්වේ. අඳින්නේ අනිවාර්ය නෑ. මම ඍණ පැත්තේ ඍණ 5 වෙනකම් ඇඳගත්තා. ඔන්න ඔය සංඛ්‍යා රේඛාවක් ඇඳගත්තම ඔය සංඛ්‍යාව රේඛාව දිහා බලන්න පුළුවන් උත්තර ලියන්න පුළුවන්. ඇයි ඒ? අහන්නේ මෙයයි අතරනේ. අපි දන්නවා මේ දෙන ගන්න බෑ. අතර කිව්වොත් මේ දෙන ගන්න බෑ. අනිත් උත්තර ටික ලියනවා. මොනවද එන්නේ? ඍණ 4, ඍණ 3, ඍණ 2, ඍණ 1 සහ බිංදු. ඔන්න උත්තර ටික තමයි. මම ඔක එකපාරට මතකයෙන් කියන්න පැටලෙනවා වගේ නම් මම කියන්නේ සංඛ්‍යා රේඛාවක් ඇඳලා. සංඛ්‍යා රේඛාව ඍණ 5 ඉඳන් ධන 1 වෙනකන් ඉන්න. ඒ වඩා වැඩිපුර ඇඳගත්තත් කමක් නැහැ. අපිට ඕනේ මේ දෙන්න. හැබැයි ඒ දෙන්න ගන්න බෑ. ඒ දෙන්න අතර අහන්න. ඒතකොට ඒ දෙන්න අතර දීන්නේ මේ උත්තරෙට. ඒක මම මෙන්නම ලිව්වා. මේක හරිනම් ලකුණු 2යි. ඉතින් ඔයගොල්ලෝදී මේකේ ඍණ 5 හෝ ධන 1 හෝ අගට හෝ මුලට ලියලා තියෙනවා නම් ඒක උගන්න මේකේ ලකුණු හම්බෙන්නේ නැහැ. ඔය මතක තියාගන්න. අතර කියලා આવුත් ඒව ගන්න බෑ කියන්නේ. හරිනේ? right. 20 වෙනි ගාන දිනිදු පස්වරු 5යි 4ට පාඩම් කිරීම ආරම්භ කර පස්වරු 7යි 15ට අවසන් කළේය. ඔහු පාඩම් කිරීමට ගත කළ කාලය අහනවා. මේක ගත වූ කාලය සම්බන්ධව තියෙන ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් මේ වගේ ගානක් හදනකොට ළමයි අපි මේ වේලාවන් ටික සම්මත ආකාරයට හරව ගන්න ඕනේ. සම්මත ආකාරයට. හැබැයි මේ ගානේ පොඩි chance එකක් තියෙනවා. මෙතරත් පස්වරුින්ද සම්මත ආකාරයට හරව ගන්න ඕනේ නැත්නම් සම්මත ආකාරයට හරවන්නේ නැතුව හැදුවත් හරි. හැබැයි සාමාන්‍යයෙන් අපි හරව ගන්න ඕනේ. මම ඒ නිසා සම්මත ආකාරයට හරවගෙනම හදන්න. පස්වරු 5යි 40 කියලා කියන්නේ පස්වරු වෙලාවක් සම්මත ආකාරයට හැරෙවුවාම ඉන්නේ 17යි 40 කියලා. අරය පස්වරු 7යි 15. ඔයගලන්ට මතකයි නේද මම සම්මත ආකාරයට හරවුණට කියා දුන්නා. පැය පැත්තට 12ක් එකතු කරන්න. එතකොට එනවා. හරිද? අරය හැරෙවුවාම එනවා 7යි 15 කියලා කියන්නේ 12ට 7ක් එකතු කරාම 19යි 45 කියලා. sorry 19යි 15 කියලා. 19යි 15 කියලා. එතකොට මම දැන් කරන්නේ ගත වූ කාලය හොයන්න ඉතින් මම කරන්නේ මෙන්න මේ 19යි 15 මෙන්න මේ 19යි 15 17යි 40ක් අඩු කරනවා මේ දෙන අඩු කරනවා. මොකද මම දැන් කරන්නේ යන්නේ. හරිනේ. එතකොට දැන් අපි තුමු ළමෙක් මේක සම්මතාකාරයට හරවන්න නැතුව යාළුවා 7න් 15න් 5න් 40ක් අඩු වෙනවා. 7යි 15න් 5න් 40ක් අඩු වෙන ප්‍රශ්නයක් නැහැ. මෙතනදි ගැටලුවක් නැහැ. ඒකත් හරි. හැබැයි මේ ක්‍රමයට හුරු වෙන්න. මොකද මෙතන පෙරවරු ඇවිල්ලා මෙතන පස්වරු ආවොත් ඕගොල්ලෝ ඔය හදපු ක්‍රමයට හරියන්නේ නැහැ. ඒතකොට අපි සම්මතාකාරයට හරවගෙන හදන්න. පැහැදිලිද? right. බලන්න අඩු කරද්දී පුතේ ඔන්න ලියා ගන්න. මේ තියෙන පැය පැත්ත, මේ තියෙන මිනිත්තු පැත්ත පුතේ අඩු කරන්න තියෙන්නේ. අපි දන්නවා මිනිත්තු පැත්ත අඩු කරන්න බැයි නම් පැය පැත්තෙන් එකක් මෙහෙට ඉඳගෙන ආවහම එයා මිනිත්තු 60ක් වෙනවා. එහෙනම් මම මුලින්ම කරන්නේ ඒ එන 60යි මෙතන මේ තියෙන 15යි එකතු කරනවා. පරිස්සමෙන් ඈ. මිනිත්තු පැත්ත අඩු කරන්න බැයි නම් පැය පැත්තෙන් ගන්නවා 60ක් එනවා. 60යි 15යි එකතු කරාම 75යි. පුතේ මම ඒ 75යි මෙන්න මේ 40 අඩු කරනවා. පුතේ 75න් 40ක් අඩු කරාම අපිට එනවා ලස්සන උත්තරයක් 35යි කියලා නම. මම ඊට මදිස්සා පොඩ්ඩක් මෙහෙන් ලිව්වා. හරිද? 35යි කියලා නම. 75න් 40ක් අඩු කරාම 35යි කියලා නම. තමයි ඒ 35 තමයි අපි මෙතනින් දාන්නේ. ඔන්න 35. හරිද? ආයි බලන්න මිනිත්තු පැත්ත අඩු කරන්න බෑ. එහා පැත්තෙන් ඉල්ලගත්ත 60ක් වෙනවා. ඒ 60යි 15යි එකතු කරාම 75යි. 75න් 40ක් අඩු කරාම 35යි. දැන් මෙතන තියෙන පුතේ 18යි. එකක් දුන්නනේ එහා පැත්තට. පටලව ගන්න එපා. 18න් 17ක් අඩු කරාම 1යි කියලා. ඒක පුතේ උත්තරේ ඉන්නේ 1.35. ඒ කියන්නේ මෙයා පාඩම් කරලා කියනවා පැය 1ක් සහ මිනිත්තු 35. පැය 1ක් සහ මිනිත්තු 35. පුතේ අඩු කිරීම ක්‍රමයේ දැන් මට එකකුත් උත්තරේට එකකුත් විදියට ලකුණු දෙකක් හම්බ වෙනවා. අවුරුයි අඩු කිරීම ලියලා එයා උත්තරේ වැරදුනා නම් එයාට ඒත් එක ලකුණක් උතනදි ගන්න පුළුවන්. හරිද? ඔන්න ඔය විදිහට අපිට ලකුණු දෙකක් මේකට හම්බ වෙනවා. හොඳ ගානක් ඈ. අන්තිම ගාන හොඳ ගානක්. right. ඔන්න අපි මේ සතියට අදාළ පුතේ කෙටි ප්‍රශ්න 20 කතා කළා.
කෙටි ප්‍රශ්න 20 කතා කළා. අපි ටිකක් ඉක්මනින් කතා කළා. නමුත් මම හිතනවා ඔයගොල්ලන් ඒ ටික හදාගන්න ඇති කියලා. එතකොට දැන් ඔයගොල්ලන්ට පුළුවන් මේකේ සියල්ලගේම ලකුණු ටික එකතු කරලා ඔතන ඉස්සරහින් පේපර් එකේ ලකුණු 40න් කීයද කියලා දාගන්න. පේපර් එකේ මුලම ඔයගොල්ලන්ට පුළුවන් ලකුණු 40න් කීයද කියලා දාගන්න. එතකොට ඔයගොල්ලන්ගේ මේ පේපර් එක දාන මුල් ලකුණ 40න් කීයද කියලා මේ පේපර් එකේ උඩම දාන්න. 40න් කීයද දාන්න. එතකොට දැන් ඔයගොල්ලෝ බලයි සර් 100න් පේපර් එකක් දෙන්නේ කියලා. ඔව්. ලකුණු 100න් තමයි දෙන්නේ. ඒතර මේ පේපර් එකේ ඉතිරි ලකුණු 60ට අදාළ කොටස මම ඔයගොල්ලන්ට ඊළඟ සතිය තුන හදන්න දෙනවා. මෙතන 40න් ලකුණු කීයද කියලා දාලා තියාගන්න ඔයගොල්ලන්ගේ ලකුණ. ඒතර ඊළඟ සතියේ පේපර් එකේ ලකුණු 60ක් ආවහම ඔයගොල්ලන්ට ලකුණු 100න් කීයද කියලා දාගන්න පුළුවන්. හරිද? ඒතර ඒ ලකුණු 60ට අදාළ කොටස මම ඔයගොල්ලන්ගේ WhatsApp group එකට මේ සතිය දානවා. හදන්න ඕන උපදෙස් ටිකක් දෙනවා. ඒ උපදෙස් ටික අනුව ඊළඟ පේපර් එක හදන්න. ඒතර ඊළඟ සතියේ මේ පේපර් එක සාකච්ඡා කරාම අපි ඔන්න සති දෙකක් යනකොට එක වාර විභාග ප්‍රශ්න පත්‍රයක් අවසන් කරලා දිනවා. ඉතින් අපි මෙහෙම මාස 3ක් 4ක් වැඩි කරගත්තොත් අපිට පේපර්ස් සාමාන්‍ය 7ක් 8ක් ඉවර කරගන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලන්ගේ උනන්දු දෙන්න වැඩේ හරියට කරගෙන යන්න. මේක සම්බන්ධව මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මේ වීඩියෝ එකට පහලින් තියෙන එකේ හරි එහෙම නැත්නම් අපේ WhatsApp group එකට හරි ඔයගොල්ලන්ගේ කමෙන්ට්ස් දාන්න. තේරිච්ච නැති තැන් තියෙනවා නම් ගැටලු සහගත තැන් තියෙනවා නම් ඒවා අනිවාර්යයෙන්ම දාන්න. මොකද ඒව අනුව ඊළඟ පේපර් එක සාකච්ඡා කරද්දී මම ඔයගොල්ලන්ට ගැටලු තියෙන තැන් වලින් ටිකක් වැඩිපුර විස්තර කරලා සාකච්ඡා කරන්න උත්සාහ කරන්න. හරි. එහෙනම් අපි ඊළඟ පේපර් එකෙන් ලබන සතියේදී මුණ ගැහිමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් මම මේ වැඩේ අවසන් කරනවා. ආයුබෝවන්.